මහත්තයා මෙතන කියන්නේ ලොකු ඉතිහාසයක් තියෙන පුරාවෘත්තයක් තියෙන පත්තිමේනියන්ගේ ලොකු බල ශක්තියක් තියෙන ඉතිහාසයක් තියෙන පුරාණ ගල්ලෙනක් මෙතන. අවුරුදු 1500කට වැඩි ඉතිහාසයක් තියෙන එක කොතෙක් කියලා නිම කරන්න බෑ. ලොකු විස්තරයක් කියන්න දැන් 1500ක් විතර වගේ තමයි පරණ කියලා පුරාවෘත්තයේ සඳහන් වෙලා තියෙන්නේ. මහත්තයා යමු පත්තිමේනියෝ බැහැ Many are saying that this place is, the history of this place is unknown. It run up to the prehistoric time, and she say that this place has miracles are happening. That is why he is taking care of this place, and she is asking me to go to the inside sanctum. මහත්තයා මේක තමයි පත්තිමේනියෝ වැඩ සිටි පුරාණ ගල්ලෙන් විහාරය. මෙතන ඉතින් මම පුළුවන් විදිහට යථා තත්ත්වයට පත් කළා මම හදාගත්තු යහන තමයි දැනට මේ පවතින්නේ. This is the cave where the Pattini Manio was residing, and this Manio is the one who is doing these offerings and all that, and taking care of. And it is used as a sanctum here. මහත්තයා මෙතන පත්තිමේනියන්ගේ බලනුවක් තියෙනවා. එයාගෙන් අවසර බල ලබාගෙන ඊට පස්සේ උතුම් සෝකාරියේ මෑණියන්ගෙන් තමයි මට මේ හැම ශක්තියක්ම ලැබුණේ. මෙතුමියගේ පිහිටෙන් තමයි මේ යන්ත්‍ර මන්ත්‍ර කුරුකාම හැම දෙයක්ම මම සෝංකාලිය අම්මගේ පිහිටෙන් තමයි මේ ලෝක සත්‍යයට සිත සාන්තියක් උදා කරන්න පිහිට වෙන්න මගේ අම්මා තමයි මට මේ හැම දෙයකටම උදව් කෙරුවේ. Many are saying that the statue here is Sohum Kali, and she is the one who is taking care of all the amenities and all the convenience of Pattini Amma. And she is the one who is the communicator to the Pattini Amma, and the Manio is getting direct Manio is getting information from the Kali Amma, and she is doing all the rituals and all this rituals here in this room. මල් පැලඳගෙන බිය කරුරාවේ නගමින ලේරඳුන දෙතොලින වඩින් මිහි කත දෙදරවාගෙන අසා කියන දුක නසා බලයෙන් රෝ දුක අසරණ මෙපුතහට මෙපුද ගන්නට වඩින් නොවසක කෙලෙස් කුලෙන් බැසෙන්නේ සියෝ ළඟ නිල් පැහැගන්නේ අසුර යුදෙන් ජයගන්නේ කාලියේ සැනකින්නේ නැසු අසුරයා දෙපයින් පාගාලේ ගලා යති ඇසුව දුටුව අසුර සෙනගට සුර විමනෙන් පලා යති ගතරන් වන්නෙත නිල්වන් රුසිරෙන් නෙත් පිනා යති වඩින් කාලියම්මේ පුද අද ඔබටම තබා ඇති අද ඊටුවන් බැට දෙන ඇති යොද තෙද නැති අම්මා අසරණ මේ දරුවවරක ගනින් සිතින් පෙම්මා කලවරදට නොමැකිලිවම දඬුවම් දෙන අම්මා කැප ගන්නට වඩින් මගේ සොහොන් කාලියම්මා මා කරනා කන්න ලව්ව දිව සවනට ගන්නයි තුන්තිස් පැය තෙද බලයෙන් රැකවරණය දෙන්නයි
උතුම් වූ සෝංකාලි දේව මෑණියගේ පස්වන් දහසකට දඹදිව කාල පරිතේ හා පුදුරස්ලාවට වාසය කරන්නා වූ රූපයට අග්‍රෝ මහා භද්‍රකාලි මෑණියන් වහන්සේ ඔබ වහන්සේ කකුසඳ කුණාගම කාශ්‍යප යන ගෞතම බුදුරුන්ගෙන් පිරිමි ආත්මයක් ලැබීමටත් මතු බුදුවා ලැබීමටත් විවරණ ලැබුවා වූ ඔබ වහන්සේ සමයක කාර්යලක්ෂ්‍ය අවතාරයෙන් මේ ගොරම්බයා විද්දන විභූතනේ කරා සත්‍යවාදී සැබෑවී නම් අද මේ අහන්නට පැමිණියා වූ මේ ඊතර සිටින දරුවාගේ සහිතවස පංචස්කන්ධයේ තියෙනා වූ සියලුම ග්‍රහ දෝෂ දෙවි දෝෂ යක්ෂ දෝෂ කුම්භාණ්ඩ දෝෂ හොදාකාර ගසා දුර්දී අද පටන් මේ දරුවාට වටින් හමනා හුලගත් උඩින් හමනා හුලගත් අතහැර අමුතු වන්දිරමක් වැද්ද සද්ද නොවි මේ දරුවා ඊතර සිටිනා වූ ඒ කරන්නා කියනා වූ සියලුම කරුණු කාරණා ඒ ආකාරයට සිද්ධ කර චිරාත් කාලයක් මායි වඩා ආයුරක්ෂා කර ආයිබෝ වේවා මහත්යාගේ නම අශෝක විද්‍යාරත්න අපේ ගෙදර කට්ටිය මේ සුභානි ඉසුරි නිපුණි අශෝක තෙදින බලමැයි මහලු වෙසකින් නැගුණ පුර සඳ ආයදා අඳුන ගිර කර ජලම මඩයෙන් රැගෙන ගිනි භෝජන සදා සොඳින පුදකල මෞනි පත්තිනි ඔබගේ මෙත් කුළු නැස යොදා කරන කටයුතු අශෝකගේ ඔබ සඵල කරලා දෙනු සදා හමන සම්බුදු සුවඳ දස අත කතරගම කිරි වෙහෙර සුරකින යදින මනුසත දුකින මුදවන කුමර කඳ දෙවි තුමනි සොන බන කියන මේ කවි පඬුරු පිළිගෙන කියන මේ වදන සවන වතගෙන සොඳින අශෝකගේ සපත ඇති කර පවුල රැක ගනු සොඳින බැතිමින දැන් මගේ මේ දේවාල භූමියෙන් අනවින බන්ධන අධිගුණයන් ඒවා ඉවත් කරනවා මලයක් සපේත භූත ඒවා ඉවත් කරනවා වින බන්ධන දීලා ඒවා තියෙනවා නම් ඒවා ඉවත් කරනවා නිවාස ආරක්ෂාව හැරගිය අය ගෙන්වීම ඒ වගේ කාරණා කටයුතු තමයි මම මේ ස්ථාන මාලාවෙන් සිද්ධ කරන්නේ. ඒක ඉතින් ලොකු මුදලක් අරගෙන කරන්න බෑ. සාමාන්‍ය විදිහට තමයි ලෝක සත්‍යයට සිතක් වෙන්න මට අවසර බලවරන් ලබා දුන්නේ. ඒත් මෙතන යම්කිසි අඩුපාඩුකම් තියෙනවා මේ ස්ථාන මාලාව. ස්ලැබ් එක දාලා ඒක හරියට හදා ගන්න ඕන තෙමෙනවා. ඒකට යම්කිසි කෙනෙක් උපකාර කරනවා නම් ඒකට සිය කැමැත්තෙන් උපකාර කරලා මේ ස්ථාන මාලාව දිනුවෙන් පත් කරලා ලෝක සත්‍යයට සිතක් සාන්තියක් උදා කරගන්න කියලා මම කාර්මික වශයෙන් ඉල්ලීමක් කරනවා මේ අතරව. Man, you say that this place is is a blessing for the mortals who is coming here, and she are getting the divine power from Kali Manio, from Patni Manio via Kali Manio, and she is asking devotees who can come here and help to build this place, and she is doing like people who don't have problems with their children, and there are other things, and she can help you with that, and she is asking to come and take the blessings, and this is open for all the mortals to come here, and if there's any problem to the mortals from invisible forces, and this is the place, and she has some rituals and some technology for so to say, and she can help with that, and she is requesting to take the blessings.